අනුරාධපුරයේ පිහිටි රුවන්වැලි මහා සෑය යනු හුදෙක් ආගමික ස්මාරකයක් පමණක් නොව පුරාණ හෙළ ඉංජිනේරු ශිල්පයේ සහ විද්‍යාත්මක දිනුවේ අසිරිමත් නිර්මාණයකි. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද මෙම මහා ස්තූපයේ ඉදිකිරීම් තාක්ෂණය වර්තමාන සිවිල් ඉංජිනේරු විද්‍යාව පවා මවිතයට පත් කරයි. මහා සෑයේ විද්‍යාත්මක පසුබිම ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ විශ්ලේෂණය කර හැක. අඩිතාලම සහ පාදම් තාක්ෂණය මහා සෑයේ අඩිතාලම සැකසීමේදී භාවිතා කර ඇති ක්‍රමවේදය අතිශයින් විද්‍යාත්මක වන අතර එය භූමිකම්පා හෝ ස්වාභාවික පත් වලින් ආරක්ෂා වන පරිදි නිර්මාණය කර ඇත. ගැඹුරින් රියන් 7ක් අඩි 10ක් 15ක් පමණ ගැඹුරට අඩිතාලම කපා ඇත. පස් ස්තර අඩිතාලම දැමීමේදී වටිනා ගල් මැටි ලෝහ තහඩු තඹ සහ රිදි සහ විශේෂිත මැලියම් වර්ග භාවිතා කර ඇති බව මහා වංශයේ සඳහන් වේ. කිරිමැටි සහ ඇත්දත් මෙහිදී කූරුවින්ද නැමැති ගල් වර්ගයේ සහ ලාකඩ වැනි ද්‍රව්‍ය යොදාගෙන අඩිතාලම ජලයෙන් සුරක්ෂිත කර ඇත. ජ්‍යාමිතික හැඩය සහ ස්ථායීතාව රුවන්වැලි සෑය නිර්මාණය කර ඇත්තේ බුබුලාකාර හැඩයකටය. ගුරුත්වාකර්ෂණයේ කේන්ද්‍රය ස්තූපයක බුබුලාකාර හැඩය නිසා එහි බර ඒකාකාරව පොළොවට බෙදා හරිනු ලබයි. මේ ව්‍යුහාත්මක ස්ථායීතාවය උපරිම කිරීමට උපකාරී වේ. සුළං පීඩනය ගෝලාකාර හැඩය නිසා තද සුළං පීඩනය හමුවේ වුවද ස්තූපයේ ස්ථාවරව හානියක් නොවේ. පදාර්ථ විද්‍යාව සහ ඉදිකිරීම මේ ද්‍රව්‍ය ස්තූපය ඉදිකිරීම සඳහා භාවිතා කළ ගඩොල් සහ බදාම විශේෂිත තාක්ෂණයකින් නිපදවා ඇත. ගඩොල් ඉතා ඉහළ උෂ්ණත්වයක පිලිසු ශක්තිමත් මෙන්ම සිදුරු අඩු ගඩොල් මෙහිදී භාවිතා කර ඇත. බදාම නවනීත මැටි ලෙස හැඳින්වෙන විශේෂිත බදාම වර්ගයක් ගඩොල් ඇලවීමට භාවිතා කර ඇත. මෙයට රසදිය ලෝහ කුඩු සහ සාකයුෂ වර්ග මිශ්‍ර කර ඇති බව විශ්වාස කෙරේ. මේ වසර දහස් ගණනක් යනතුරු මලකඩ නොකොන සහ දිරාපත් නොවන ශක්තිමත් බදාමක් ලබා දෙයි. මහා සෑයේ මිනුම් සහ සංඛ්‍යාත්මක දත්ත මහා සෑය එහි මුල් අවදියේ අති විශාල නිර්මාණයක් වූ අතර වර්තමානයේ පවාය ලොව උසම ස්මාරක අතර පවතී. උස අඩි 338ක් පමණ වර්තමාන කොත දක්වා විස්කම්බය අඩි 294ක් පමණ වට ප්‍රමාණය අඩි 942ක් පමණ භාවිතා කළ ගඩොල් දල වශයෙන් මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක්. පාරිසරික වාස්තු විද්‍යාත්මක උපක්‍රම සලපතල මළුව වැහි ජලය ඉක්මනින් බැස යන පරිදි මළුව මදක් බෑවුම් සහිතව නිමවා ඇත. වාතාශ්‍රය සහ ආලෝකය ස්තූපය ඇතුළත ඇති ධාතු ගර්භයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය වන පරිදි වායුගෝල පීඩනය සමතුලිත කරන නිර්මාණ ශිල්පයක් භාවිතා කර ඇති බව සැලකේ. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති රුවන්වැලි මහා සෑය හුදෙක් ගඩොල් ගොඩක් නොව පුරාණ ලංකාවේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය යන විෂයන්හි ප්‍රායෝගික උච්චතම අවස්ථාව නිරූපණය කරන ජීවමාන සාක්ෂියකි. රුවන්වැලි මහා සෑයේ විද්‍යාත්මක පසුබිම වඩාත් රසවත් හා ගැඹුරු කිරීමට ධාතු ගර්භය තුළ පවතින බව කියන ඉංජිනේරු තාක්ෂණය සහ විශේෂිත අමුද්‍රව්‍ය පිළිබඳව මෙම තොරතුරු ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. භූමිකම්පාවලට ඔරොත්තු දෙන ලෝහ පදනම මහා වංශයේ සඳහන් පරිදි අඩිතාලම ශක්තිමත් කිරීම සඳහා යකඩ දැල් සහ තඹ තහඩු භාවිතා කර ඇත. වර්තමාන ගොඩනැගිලිවල භූමිකම්පා කම්පන අවශෝෂණය කිරීම යොදන තාක්ෂණයට සමාන සංකල්පයක් මීට වසර 2000කට පෙර මෙහි ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. ධාතු ගර්භයේ පීඩන පාලනය මහා සෑයේ අභ්‍යන්තරය හිස් අවකාශයකින් යුක්ත වුවත් එහි අභ්‍යන්තරය ඝනකම සහ හැඩය නිර්මාණය කර ඇත්තේ ස්තූපයේ මුළු බර මගින් අභ්‍යන්තරයට ඇති පීඩනය ඇති කරන පීඩනය සමතුලිත වන පරිදි මේ
ඇතුළත් රන් මණ්ඩපය සහ වටිනා වස්තුන් තැන්පත් කර ඇති අතර ඒවා දි รา පත් වීම වැළැක්වීම සඳහා රසදිය භාවිතා කර ඇති බවට ජනප්‍රවාද සහ ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි. රසදිය මගින් බැක්ටීරියා විනාශ කිරීම සහ වාතය රහිත පරිසරයක් නිර්මාණය කිරීම සිදුවේ. නවනීත මැටි පුරාණ සුපිරි මැලියම් මේ හුදෙක් මැටි මිශ්‍රණයක් නොවේ. මේට ඇතුළත් වූ ද්‍රව්‍ය ලයිස්තුවේ විද්‍යාත්මක විශ්ලේෂණය කළහොත් එහි ඇති සුවිශේෂී බව වැටහේ. කිරිමැටි ඇලුම් කාරකයක් ලෙස දිවුල්ලාටු ස්වාභාවික බන්ධකයක් ලෙස තලතෙල් සහ සීනි නම්‍යශීලී බව සහ ශක්තිය ලබා දීමට ලෝහ කුඩු කාලයත් සමග සිදුවන ක්ෂය වීම වැළැක්වීමට මේ මිශ්‍රණ නිසා ගඩොල් අතර සන්ධි ඉතා සියුම් වන අතර හිසකෙස් පටක් පවා ඇතුළත් කළ නොහැකි තරම් එය ස්තූපය තනි ඒකකයක් ලෙස පවත්වා ගැනීමට උදව් වේ. ඍජු චුම්බක තාක්ෂණය ස්තූපයේ මුදුනේ ඇති කුඩා මාණික්‍ය සහ කොත හුදෙක් අලංකාරයට පමණක් නොව එය අකුණු ආරක්ෂණ පද්ධතියක් ලෙස ක්‍රියා කරන බව විද්‍යාත්මක මතයයි. ස්තූපයේ පාදමේ ඇති ලෝහ තහඩු දක්වා විහිදෙන සන්නායක පද්ධතියක් මගින් අකුණු මගින් සිදුවන හානි වළක්වා ගොඩනැගිල්ල සුරක්ෂිත කරයි.